අපි බලමු මේ පාර වෙසක් එකට ලස්සනම වෙසක් කූඩුව තියෙන්නේ කොහෙද කියලා. මුලින්ම මම ගියා හිරිපිටිය පහන් කූඩුව බලන්න. අවුරුදු 6කට පස්සේ තමයි මේ සැරේ කූඩුව ආදලා තියෙන්නේ. වෙනද තරම් ලොකුවට පරිවාර කූඩු ගොඩක් එක්ක නැති වුණාට මේ කූඩුව ඇත්තටම ලස්සනයි. 90න් පස්සේ ඉපදිච්ච කෙනෙක් විදිහට මගේ පොඩි කාලේ දැකපු ලස්සනම කූඩුව තමයි හිරිපිටිය කූඩුව. අපි ඒ කාලේ දොලේ කඩේ කූඩුව කියලා හැඳින්වුවෙත් මේ කූඩුව තමයි. ඊළඟට අපි ආවේ උඩුවන පහන් කූඩුව බලන්න. හරිම සියුම් කැටයම් එක්ක හදලා තිබ්බ උඩුවන කූඩුවත් මාර ලස්සනයි. උඩුවන ඉඳලා වැඩි දුරක් නෑ වල්ගමට. ඉතින් අපි වල්ගම කූඩුව බලන්න ඊළඟට ආවා. සයිස් එකෙන් ගොඩක් ලොකු නැති වුණත් කූඩුවේ කැටයම් ලයිටින් මාරම ලස්සනයි. කොට්ටාව හෝමගම පැත්තේ රවුම් ගහලා මහා පාන්දර වෙන්න මම ආවේ ලංකාවේ තියෙන ලොකුම පහන් කූඩුව බලන්න. ඒක තමයි කිරිඳිවෙල මිල්ලතේ පහන් කූඩුව. යූත් ගයිඩ් ක්‍රීඩා සමාජ කොල්ලන්ගේ මාස 9ක මහන්සියක ප්‍රතිඵලයක් තමයි අපි මේ දකින්නේ. පහළ ඉඳන් විතරක් නෙමේ කූඩුව බලන්න උඩ තට්ටුවට යන්නත් පුළුවන්. උඩ තට්ටුවට හරිම ලස්සනට කූඩුවම පේනවා. මට නම් මේ හැම කූඩුවකම අමුතුම ලස්සනක් තිබ්බා. හැබැයි ඔයාලට ලස්සනම කූඩුව මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ කූඩු බලන්න යන්න මැප් එකේ ලොකේෂන් එක එන්න ඕනේ කොහෙටද කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්නම්. channel එක subscribe කරන් යන්න.